ඔයාලව අදත් අපේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවේදී අතිශයින්ම වැදගත් වෙන පාඩමක් තමයි දරුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලට නිතර කතනයේදී මේ දේවල් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක නරඹලා නැත්නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා නරඹන්නට හැකියාව තියෙනවා. වීඩියෝස් ඉතා විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා අපේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් ඒ සියල්ලම ක්‍රමානුකූලව නරඹගෙන එන්න. ඔයාලට ලොකු දැනුමක් ඒ හරහා ගන්නට හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් මේ වීඩියෝ එකට තාම ලයික් කරේ නැත්නම් ලයික් කරන්න, අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. යාළුවෝ අතරත් හැකිතාක් මේ වීඩියෝ එක බෙදා හරින්න. හොඳයි එහෙනම් මම අද ඔයාලට කියලා දෙනවා මෙන්න මේ කොටස. මෙයත් එක්ක අපිට මේක ප්‍රේස් එකක් කියලාත් අපි භාවිතයට ගන්නවා. හරි. එයත් එක්ක අපි කොහොමද හරි ලස්සනට වාක්‍යයක් ගොඩනගා ගන්නෙ? in vain. in vain. උදා අපි in vain කියලා කියන්නේ අපරාධේ. in vain අපරාධේ. නේද? in vain කිව්වොත් අපරාධේ. නේ? අපි කියන්නේ disappointment නේද? ඒ කියන්නේ මොකක්ද? බලාපොරොත්තු කඩවීමකදී අපි කියනවානේ අපරාධේ. අපරාධේ නේ. අපරාධේ මම මගේ කාර් එක විකුණුවේ. නේද? එහෙම කියන අපරාධේ මං එයාට බැන්නේ. අපරාධේ මම මෙහි ආවේ. අපරාධේ මං එහි ගියේ. අන්න ඒ වගේ දරුවනේ අපරාධය කියන අදහස කොහොමද අපි ගන්න? in vain නේ. අපි මෙහෙම ගමු පුතේ. අපරාධේ මං එයාට බැන්නේ. නැත්නම් අපරාධේ මං නිමල්ට බැන්නේ. in vain I scolded. in vain I scolded. නිමල් කියලා අපි ගමු. අපරාධේ මං නිමල්ට බැන්නේ. in vain I scolded නිමල්. scold බනිනවා, scolded බැන්න. in vain I scolded නිමල්. අපරාධේ මං නිමල්ට බැන්නේ. අපි තව එකක් ගමු දරුවනේ. in vain I sold my car. උදා sell කිව්වොත් විකුණනවා, sold කිව්වොත් විකුණනවා. in vain I sold my car. අපරාධේ මම මගේ කාර් එක විකුණුවේ. in vain I sold my car. අපරාධේ මම මගේ කාර් එක විකුණුවේ. අපි තවත් එකක් ගමු දරුවනේ. in vain I go there. go කිව්වොත් යනවා, there කිව්වොත් එහි. in vain I go there. අපරාධේ මම එහි ගියේ. අපරාධේ මම එහි යන්නේ. නේද? ගියේ නෙමෙයි යන්නේ. in vain I go there. අපරාධේ මම එහි යන්නේ. ඔන්න ඔය වගේනේ. අපි තව එකක් ගමු. in vain I came here. පුතා came කිව්වොත් ආවා, here කිව්වොත් මෙහි. in vain I came here. අපරාධේ මම මෙහි ආවේ. මේ බලන්න. in vain I scolded නිමල්. අපරාධේ මම නිමල්ට බැන්නේ. in vain I sold my car. අපරාධේ මම මගේ කාර් එක විකුණුවේ. in vain I go there. අපරාධේ මං එහි යන්නේ. go කියලා තියෙන්නේ. in vain I go there. අපරාධේ මං එහි යන්නේ. in vain I came here. in vain I came here. අපරාධේ මම මෙහි ආවේ. ඔන්න ඔය විදිහට පුළුවන් පුතේ මේ වාක්‍යයක් එක්ක in vain කියන ප්‍රේස් එක දාලා ඔයාලට ලස්සන වාක්‍ය ටිකක් ගොඩනගා ගන්න. හොඳයි පුතේ, ඔයගොල්ලොත් වාක්‍ය 5ක් නිර්මාණය කරලා දාන්න කමෙන්ට් සෙක්ෂන් එකට. මම ඔයාලා හැමෝගෙම උත්තර පුද්ගලිකවම චෙක් කරනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් පුතේ අපේ ඔන්ලයින් පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්න 07682346689 අංකයට මේ දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. යාළුවෝ අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකටත් දාන්න ඔයාලට පාඩම තේරුණාද කියන එක සහ ඔයාලගේ පිළිතුරු. ඒ වගේම පුතේ තාම YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් අපේ online පාඨමාලාවට සම්බන්ධ වෙන්න අපි ඉගෙන ගමු. ඊළඟ අලුත් වීඩියෝ එකකින්